ආයිබෝන් සිරුම දිනාට සුබ දවසක් වේවා ප්‍රාර්ථනා කරනවා. ඉතින් නැවත වතාවක් ලංකාව පුරා මේ යහපත් කාලගුණික තත්වයකින් අපේ රටේ මධ්‍යම කඳුකර ප්‍රදේශ විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කය සහ කෑගල්ල දිස්ත්‍රික්කය විශාල වශයෙන් පීඩා විඳින අවස්ථාවකට නැවත වතාවක් පත් වෙලා තියෙනවා. දැන් ගිය අවුරුද්දෙත් විශාල හානියක් සිදු වුණා මේ වර්ෂාපතනය අධික වර්ෂාපතනය සහ මහවැලිගඟ සහ අනෙකුත් ගංගාවන් පිටාර ගැලීම හරහා ඉතින් නැවත වතාවක් මහවැලි ගංගා දෝනියට සහ කළු ගංගා දෝනියට එතනින් ගියාපුවාම කැලණි ගංගා දෝනියට නැවත වතාවක් මහා ගම් වතුර තත්ත්වයක් උද්ගත වීමේ අවදානමක් ඊයේ දිනේ තිබ්බා. අද වෙද්දි යම්කිසි විදිහකින් ලංකාව පුරා වර්ෂාව පාලනය වෙලා තියෙනවා. ඒකත් එක්ක ගැටලුකාරී තත්ත්වය අර දිත්ව තත්ත්වයට නොගිහින් යම්කිසි සමතයකට පත් වෙලා තියෙනවා ස්වභාව ධර්මයේ විසින්. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගම් වතුර තත්ත්වයටත් වඩා නායෑම් වල අර්බුද නිසා මේ ලංකාවේ ප්‍රධානතම මාර්ගය වන කොළඹ නුවර මාර්ගයට අද වෙද්දී අත්පත් වෙලා තියෙන තත්ත්වය. අපි හැමදෙනාම දන්නවා ලංකාවේ A1 එහෙම නැත්නම් A1 මාර්ගයේ විදිහට සලකන්නේ කොළඹ නුවර මාර්ගය. දැන් ගිය අවුරුද්දෙත් මේ කොළඹ නුවර මාර්ගය වසා දැමීමකට ලක් කරා කඩුගන්නාව ප්‍රදේශයෙන් මේ ගල් පෙරලීම සහ වතුර ගලාගෙන යෑම කියන සාධක නිසා කඩුගන්නාව ප්‍රදේශයෙන් මේ කොළඹ නුවර A1 මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තැබ්බා తాවකාලිකව. ඉතින් අද වෙද්දිත් නැවත වතාවක් ආයේ මේ මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසලා දාන්න දාලා තියෙනවා. කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඊයේ දිනේදී නිල වශයෙන් ඒ සම්බන්ධ නිවේදනයක් නිකුත් කරා. ඉතින් මේ මාර්ගයේ ඉතිහාසය ගැන කතා කරද්දී මේ මාර්ගය ඓතිහාසිකව භාවිතා කරපු මාර්ගයක් නෙමෙයි. මේ මාර්ගය ඉංග්‍රීසි පාලන යුගයේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ආරම්භ කරපු ඉදිකරපු මාර්ගයක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා 1820 ගණන් වල ලංකාවේ ආණ්ඩුකාර ධූරය හොබවපු එතුමා තමයි මේ මාර්ගය හැදීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන්නේ. ඊට පස්සේ අර කඩුගන්නාව නගරේ ස්මාරකයක් පිහිටුවලා තියෙනවා. කැප්ටන් ඩෝසන් කියන ඉංජිනේරුවරයා විසින් තමයි එවකට බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කරපු ඉංජිනේරුවරයෙක්. ඔහු තමයි මේ මාර්ගයේ සැලසුම් ශිල්පියා විදිහට කටයුතු කරන්න. ඉතින් මේ මාර්ගයට පූර්ව කාලීනව ඓතිහාසිකව පැවතිය රුවන්වැල්ල හරහා උඩරට තිබෙන මාර්ගයක් කොළඹ නුවර මාර්ගය විදිහට ඔය රුවන්වැල්ල අරන්දර හෙට්ටිමුල්ල අලුත් නුවර ගණේ තැන්න හරහා උඩරට දිවෙන මාර්ගයක් තමයි සම්ප්‍රදායිකව බලන කපොල්ල හරහා මහනුවරට දිවෙන මාර්ගයක් තමයි ඓතිහාසිකව භාවිතා වුණේ. ඒ වෙනුවට මේ ඉංග්‍රීසි ජාතිකයන් තමයි මේ මාර්ගය ඉදි කරන්නේ. ඔය කඩුගන්නාව ගල විදීම ඉඳන් මේ මාර්ග පද්ධතිය පාලම් පද්ධතිය නිර්මාණය කරන්නේ ඉංග්‍රීසි ජාතිකයෝ බ්‍රිතාන්‍ය යුගය තුල. උන් ලංකාවේ ප්‍රවාහනය දියුණු කරන්නවත් ලංකාවේ මහා මාර්ග පද්ධතිය දියුණු කරන්නවත් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මේ මාර්ග පද්ධතිය ඉදි කරන්නේ. උන්ගේ වතු නිෂ්පාදන කොළඹ නගරයට කොළඹ වරායට ගෙනීමේ පහසුව තකා තමයි උන් මේ මාර්ග පද්ධතිය සහ